මගේ හිස කෙස් වැවුණා කියලාවත් නියපොතු වැවුණා කියලාවත් මට බොරු කියන්න ඕනි නැහැ. කොණ්ඩෙටද බයෝවිටා ගත්තේ? නැහැ ස්කින් එකට. ඒකනේ මේ වගේ ස්කින් කලර් එකක් තියෙන්නේ. ඉතින් ඕක ස්කින් වලට විතරක් කරන් වැඩක් නැහැනේ. හෙයා නේල්ස් වලට වැඩක් නැත්තම්. අනේඩියෝ මම ඒක ගත්තේ මගේ ස්කින් එකේ කලර් එක පොඩ්ඩක් අප් කරගන්න. මගේ හිස කෙස් වැවුණා කියලාවත් නියපොතු වැවුණා කියලාවත් මට බොරු කියන්න ඕනි නැහැ. ඇත්තම කිව්වොත් මගේ හිස කෙස් වලවත් නියපොතු වලවත් එහෙම කිසි ගැටලුවක් නැහැ. ඒකයි මගේ කලර් එක අප් කරගන්න ඕනි නිසායි මම බයෝවිටා ගෝල්ඩ් එක පාවිච්චි කරේ. ඇයි අනේ බයෝවිටා ගෝල්ඩ්ම ගත්තේ? කොච්චර ප්‍රොඩක්ට්ස් තියෙනවද මාකට් එකේ? වැල්මි, කැරට්, කුංකුම. මේවා මම දන්න ගොඩක් පවර්ෆුල්ම ෆෙයානස් පෝෂක කොටස්. ඉතින් මේවා තියෙන්නේ බයෝවිටා වල විතරයි. ඉතින් ඕක තිබුණා කියලා මොකද්ද තියෙන විශේෂත්වය? අයියෝ ඒකවත් දන්නේ නැද්ද? මේකෙන් කහ පැහැයක් හම්බෙනවා. නැත්තම් හම්බෙන්නේ සුදු පැහැයක්නේ. අර ඉස්ස තඹපු සුදු පැහැයක් වගේ වයිට්නින් පාටක්. කුංකුම තියනවද? ඔව් කුංකුම තියෙනවා. දැන් අර කිරි වලට දාලා කුංකුම බොන්න ඕනි නැහැ. ඔය තුනම විතරක් ඇතිද ඔය වගේ කලර් එකක් ගන්න? වැල්මි, කුංකුම, කැරට් වලට අමතරව තව පැහැපත්කාරක පෝෂක කොටස් ගොඩක් මේකේ තියෙනවා. මේ තියෙන්නේ ස්තුතියි වාගේ දැනුවත් කිරීමට.